මේ මොනාට් සමනලුන් කිලෝමීටර් දහස් ගණනක් දුර සංක්‍රමණය වන බව ඔබ දන්නවාද? ඔවුන් මෙක්සිකෝවේ සිට උතුරු ඇමරිකාවේ ටෙක්සස් සහ කැනඩාවල වෙත සංක්‍රමණය වෙනවා. මේ පර්යටනය අපූර්ව එකක් වන්නේ සමනල පරම්පරා කිහිපයක් එක්වී මෙම දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම නිසායි. මේ මුළු දුර ගමන් කිරීමට සමනලයෙකුගේ ජීවිත කාලය ප්‍රමාණවත් නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ සති 2ත් 6ත් අතර කාලයක් පමණයි. ඒ නිසා ගමනින් යම් දුරක් ගමන් කරන එක් සමනල පරම්පරාවක් ගමන අතරමැද තැනක පිටතට දමා ජීවිතේ නිමා කරනවා. ඒවයින් බිහිවන සමනලුන් උතුරු දෙසට තවත් දුරක් ගමන් කොට නැවත පිටතට දමනවා. එම දෙවන පරපුරෙන් බිහිවන සමනලුන් අවසන් ගමනාන්තය එනම් කැනඩාවට ළඟා වෙනවා. කැනඩාවේදී බිත්තර දමන මේ සමනලුන්ගෙන් බිහිවන්නේ විශේෂ සමනලුන් පරම්පරාවක්. වඩා ශක්තිමත් මාස 8ක් 9ක් පමණ ජීවත් විය හැකි මොවුන් සුපිරි පරම්පරාව ලෙස හඳුන්වනවා. ඔවුන් පෙරලා මෙක්සිකෝව බලා යනවා. ඔවුන්ගේ කලින් පරම්පරාව වාසය කළ මෙක්සිකෝවේ වනාන්තර වෙතම ඔවුන් ළඟා වෙනවා. යම් කාලයක් එහි ගතකොට නැවත උතුරු දෙසට ගමන ආරම්භ වෙනවා. සත්වලෝකයේ මේ ආකාරයෙන් පරම්පරා කිහිපයක් එකතු වී එක් ගමනාන්තයක් වෙත සංක්‍රමණය වීම සිදු කරන්නේ මොනාච් සමනලුන් පමණයි. ඒ නිසා මොවුන්ගේ දාරක ශාකය වන මිල්ක්වීඩ් ගස් සහ ඔවුන් ගැවසෙන වනාන්තර ආරක්ෂා කිරීමට පරිසරවේදීන් කටයුතු කරනවා.